ගයිස් ඉතින් කොහොමද අද පොසොන් දවසේ අපි වටයක් යන්න හදන්නේ අද අලුත් සමාජිකයෙකුත් ඉන්නවා රොකියත් අපිත් එක්ක යනවා එහෙනම් දිගටම වීඩියෝ බලන් ඉන්න අද දකුණු ආසියාවේ ලොකුම වෙසක් කූඩුවත් බලන්න යනවා දිගටම බලන් ඉන්න එහෙනම් අපි යන් වීඩියෝ එකට රොකි අලුත් සමාජිකයෙක් ආහා රොකි ඔහෙ කොහෙද මෙහෙ A few moments later. දැන් ගෙදර තමයි අයියෝ යන්නද නැහැ A few moments later. කඩල ආච්චිලා දෙන්න එක හරි ෆෘට් එන්න Hello, යාළුවනේ බද්දන්සරකට ආවා. එන්නේ බෑනේ. කෑවද? දැන් ළඟයි. ඉතින් යාළුවනේ බතුත් කෑවා. අතුරු පසක් හම්බුණා ෆුඩ්සර්ට් එක අයිස්ක්‍රීම්. එහෙනම් පැටිකින් අපි ගියා. A few moments later. ඔව් ගහලා තියෙනවා. යාළුවනේ පාන් කණ්ඩ ආවා. තවන්න තව පාන් කෑල්ලක් A few moments later. So ඉතින් යාළුවනේ අපි ගෙදර ආවින්න උදේ යන්න කියලා වැඩේ වරද්ද ගත්තා. හොඳ වැඩේ ගෙදරට ලයිටියන්. අන්න ඉතින් දිගටම බලන් ඉන්න රැට ලොකු කූඩුව බලන්නත් වෙනවා. යාළුවනේ තව දවසක් හම්බුණා. ඒක අරන් ආවා. සීනිදම් වල තියෙන ඇතුළේ. ඒක තරහ යවුලම නෑ. A few moments later. ඉතින් යාළුවනේ අපි දැන් බයික් එකේ පොඩි වටයක් දාන්න යන්නේ. ගිහින්ම බලමු කොහොමද තියෙන්නේ කියලා. මේකේ තමයි අපි අද ගියේ. දැන් යන්නේ බයික් එකේ. लाइट गहरा मॉडिफाई कर रहा है ये बैठ के खुद नहीं
දැන් තියෙනවා ඒක කට්ටයි. හොදෙන් කට්ටයි. यहाँ से हम जुगाड़ करते हैं। Dan serap padang gata. අපි ගිහිල්ලා ආවා. ඉතින් යාළුවනේ අපි දැන් කූඩුව ගන්න ඇවිල්ලා ඉන්නේ. කරන්නට ඔවුන් උමුන්ට බොහොම පරිස්සමින් යදම් කරනවා. ඒ හින්දා ඔබ යොමු කරන පුංචි කිරින්දි වැල මිල්ලතේ මේක තියෙන්නේ. දකුණු ආසියාවටම එකයි. ඒක අනිත් පැත්තට මේ පුණ්‍යවන්ත නිර්මාණයට ලොකු ආධාරයක් ලබා දීලා ඉතින් කිසිම පහරක් නැතුව පිටත් වෙනවා. ඉතින් අපේ පින්කරු බලවත් ඇවිදින්නේ තමයි මොනවාට ඒ ඔබේ යුතුයකම ඉෂ්ට කරන්නට පුංචි ආධාර මුදලක් ලබා දෙන්න. ඔබ මේ කුටියේ නික්මෙද්දී ප්‍රධාන කාර්යාලය ඒ ප්‍රධාන කාර්යාලය අපේ සේනාධිපති මහත්මයා වර්ණපු ඉතින් යාළුවනේ මෙතනින් වීඩියෝ එක ඉවර කරනවා. තවත් අලුත් වීඩියෝ එකකින් හමුවෙමු. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මම සෙනඟ වොක්ස්